ඔයා මේක තුලා ඉන්නේ නිරෝධ ග්‍රීන් හවුස් YouTube channel එකත් එක්ක. ඉතින් අද වීඩියෝ එකෙන් කතා කරන දේවල් thumbnail එකෙන් දකින්න ඇති. අද මේ වීඩියෝ එකෙන් කතා කරනවා මෙන්න මේ cactus වර්ගයක් ගැන. cactus variety එකක් ගැන තමයි කතා කරන්නන්නේ. මොකක්ද මේ වර්ගය? මේක ඇවිල්ලා Gymnocalcium variegated කියන ප්‍රභේදය තමයි මේ මම අද වීඩියෝ එකෙන් කතා කරන්න යන්නේ. ඉතින් මං ගාම මේ වෙනකොට පැල කිහිපයක් ලස්සන කලර්ස් වලින් විකිණීම සඳහා තියෙනවා. ඉතින් තව ටික කාලයක් මේ මොකද තාමත් මේක size වෙන ගමන් තියෙන බලන්න ටිකක් සාමාන්‍ය දැනට සෙන්ටිමීටර් 1 2 වගේ වශයෙන් තමයි මේ සෙන්ටිමීටර් 8ක පෝච් එක මම මෙන්න විදිහට පොට් එකක සෙන්ටිමීටර් 8ක පොට් එක මම මෙන්න මේ විදිහට මේක ප්ලාන් කරලා තියෙන්නේ. ඉතින් අපිට මෙන්න මේ විදිහට මම අද මේ වීඩියෝ එකෙන් දැනට තියෙන කලර්ස් ගැන තමයි මෙන්න මේ විදිහට මේ දැනට මම ගා පොට් 5ක වගේ ප්‍රමාණයක් තියෙනවා මෙන්න මේ විදිහට. ඉතින් අද මම මෙන්න මේ Gymnocalcium කියන cactus එක ගැන තමයි අද මම මේ වීඩියෝ එකෙන් ප්‍රධාන වශයෙන් කතා කරන්න බලාපොරොත්තුවක් තියෙන්නේ. ඒතර පතොක් ගැන කතා කරද්දී අපි ප්‍රධාන වශයෙන් බලන් ගන්න පුළුවන් දැන් මෙන්න මේ විදිහට දැන් මේ Gymnocalcium එක variegated කිව්වා මම කලින්. ඉතින් බලන්නපන් මේ variegated කියන්නේ මෙන්න විදිහට ලස්සන රෝස පාට රතු පාට මෙන්න විදිහට කහ පාට විවිධ වැරිගේෂන්ස් තියෙනවා. දැන් බලන්නපන් පිටිපස්සේ තියෙන බලන්නපන් මේ විදිහට ලස්සන විසිතුරු ශාකයක් තියෙනවා. ඒක බලන්න පුළුවන්. දැන් මේක ලා වැරිගේෂන් පැලයක්. ඒතර බලන්නපන් මේක ඇවිල්ලා වැරිගේෂන් cactus. ඒතර බලන්නපන් මෙතන විවිධ පාට තියෙනවා. එතකොට මෙන්න මේක බලා ගන්න පුළුවන්. දැන් මේකේ කලින් එකට වඩා පාට ටිකක් අඩුයි. බලන්නපන් ටිකක් කොළ පාට ගතිය වැඩි. ඒතර මේක කලර්ස් තියෙනවා. මේක වැරිගේෂන් එකක්. ඒතර මේ තියෙන non වැරිගේෂන් කියන්නේ මේක වැරිගේෂන් නොවිච්ච cactus පැල කිහිපයකුත් මෙන්න මේ විදිහට අපිට බලා ගන්න පුළුවන්. එක පොට් එක සාමාන්‍ය මෙන්න මේ විදිහට 7ක් 8ක් වගේ මම ඉදිරියෙන් ඉඳලා තියෙනවා. බලන්න පුළුවන් මෙන්න මේ විදිහට තාමත් මේක සයිස් වෙන ගමන් තියෙන්නේ. මම ඉතින් මේකට දාන පොහොර කොහොමද මේකට හිරුවෙලි ලබා දෙන්නේ, ජලය ලබා දෙන්නේ කොහොමද? මේක දේවල් තමයි අද වීඩියෝෙන් කතා කරන්නේ. ඉතින් මම ඔයාලට තවත් එකක් පෙන්නන්නම් මෙන්න මේක. ඉතින් බලන්න පුළුවන් මෙන්න මේ විදිහට මම මේ විදිහට පොඩි පැල මම විදිහට ලොකු පොට්ස් වල සෙන්ටිමීටර් 8ක වගේ පොට්ස් එක පැලවම 10ක් 11ක් වගේ හිටන නිසා මම මෙන්න මේ විදිහට පොට් කරලා තියෙනවා. ඉතින් බලන්න පුළුවන් දැන් මේ තියෙන සෙන්ටිමීටර් 5 පොට් එකක මම මෙන්න මේ විදිහට කැක්ටස් පැලයක් මේ පොට් කරලා තියෙනවා. දැන් මේකේ බලා ගන්න පුළුවන් මේකේ පැත්තකින් ගෝල්ඩ් පේන්නේ නැති. දැන් මෙන්න මේ හරිය වගේ මේකේ වැරිගේෂන් ගතිය ටිකක් පොඩ්ඩක් වගේ තියෙනවා. නන් වැරිගේෂන් වගේ පෙවුනට පොඩ්ඩක් මෙන්න මේ විදිහට වැරිගේෂන් ගතියක් අපිට මෙන්න මේ විදිහට මේකේ පේන්න තියෙනවා. ඒක මේකත් වල වැරිගේෂන්ස් පැලයක්. ඉතින් තව මෙන්න මේ විදිහට විවිධ වර්ණ වලින් යුක්තව මෙන්න මේ විදිහට ලස්සන ප්ලාන්ට්ස් මෙන්න මේ විදිහට බලා ගන්න පුළුවන්. ඉතින් දැන් මම කතා කරන්නම් මේ පැලේ මම නම සඳහන් කරා Gymnocalcium variegated කියන ප්‍රභේදය තමයි මේ පැතොක් ප්‍රභේදය තමයි මේ බලා ගන්න පුළුවන්කමක් තියෙන්නේ. එතකොට මෙන්න මේ පැලවලට කොහොමද අපි හිරුවෙලි ලබා දෙන්නේ? ඉතින් විශේෂ කාරණේ තමයි අවම දැන් පතොක් කියන්නේ ශුෂ්ක ශාකයක්. එතකොට වැඩිපුර ජලය අවශ්‍ය නැහැ. සාමාන්‍ය මට්ටමකට අපි හිරුවෙලිය අත්‍යවශ්‍යම සාධකයක්. මේකේ ලස්සන කලර්ස් එන්න මේ වැරිගේෂන් ගතිය මතුවලා තියෙන ලස්සන කලර්ස් මතුවීමට අනිවාර්යයෙන්ම ලයිටිං එහෙම නැත්නම් හිරුවෙලි කියන දේ අත්‍යවශ්‍යමයි. එතකොට දැන් මෙන්න මේකට අපි ජලය යොදනවා නම් අපිට අනිවාර්යයෙන්ම ඕගොල්ලෝ පේනවා දැන් මම මේකේ මාධ්‍ය විදිහට පාවිච්චි කරලා තියෙන මේ වැලි ඕගොල්ලෝ පේනවා දැන් මෙන්න මේ විදිහට ඒ වගේම මම පොහොර විදිහට පාවිච්චි කරලා තියෙනවා සාමාන්‍ය හොඳ ග්‍රෝ එකක් ගන්න අවශ්‍යයි නම් අපිට ඔස්මෝකෝඩ් මම මේ වෙලාවේ පාවිච්චි කරලා තියෙන ඔස්මෝකෝඩ් N කියන පොහොර එක. ඉතින් මම මේ පැත්තෙන් ඔයාලට ෆොටෝ එකක් දාන්නම්. ඉතින් මම කලින් කිව්වා වගේ මම පොහොර විදිහට පාවිච්චි කරලා තියෙන මෙන්න මේ ඔස්මෝකෝඩ් N කියන පොහොර තමයි පාවිච්චි කරලා තියෙන්නේ. ඉතින් ඇත්තටම ගොඩක් හොඳ හයි නයිට්‍රජන් පොහොර එකක්. ඉතින් නයිට්‍රජන් වැඩිපුර දෙද්දී වැලේ ගොඩක් සාමාන්‍ය වේගෙන් අපිට ග්‍රෝ එක බලා ගන්න පුළුවන්. ඉතින් හිරුවෙලි ගැන කතා කරද්දී සාමාන්‍ය පැය 6කවත් හිරුවෙලියක් ඇත්තටම වැටුනොත් හොඳයි මේ කැක්ටස් පැලවලට. මොකද එතකොට ශුෂ්ක ශාකයක් තමයි කැක්ටස් කියන. ඒකට අනිවාර්යයෙන්ම හිරුවෙලිය අත්‍යවශ්‍යම සාධකයක් බවට පත් වෙනවා. ඒ වගේම ජලය දීමේදී අපි විශේෂයෙන් කතා කරනවානේ වැඩිපුර ජලය දීමත් සමග මුල් කුණු වී යාමක්, ඒ වගේම පැල දිය වී යාමක් වෙනවා. මේ අනිවාර්යයෙන්ම වැඩිපුර ජලය දීමත් සමග. හරි. ඉතින් මේ වගේ ප්‍රධාන සාධක කිහිපයක් තමයි අපි මෙන්න මේ වගේ කැක්ටස් පැලයක් හදාගෙන නැත්නම් Gymnocalcium වගේ මාර්ගයේ ප්‍රභේද තමයි අද වීඩියෝෙන් කතා කරේ. ඉතින් කැක්ටස් පැලයක් හදාගෙන තමයි අද වීඩියෝෙන් කතා කරේ සමගම ඉතින් අනිවාර්යෙන් කැක්ටස් පැලයක් හදාගන්න අනිවාර්යෙන් මේ හිරුවෙලි කියන අත්‍යවශ්‍යම දෙයක්. ඒතර අවම පැය 6ක්වත් හොදින් හිරුවෙලියක් වැටෙනවා නම් මේ පැලවලට මේ වැරිගේෂන් පැලයක් එක්සැම්පල් එකක් ගත්තොත් හොදින් මේ කල එක මතුවෙනවා. වැරිගේෂන්ස් ගතිය තව තවත් වැඩි වෙනවා. ඒක ගැත්තම පැලේ ගුණාත්මක භාවයටත් හොඳයි. ලස්සන ෂේප් එකකින් යුතු පැලයක් හදාගන්න පුළුවන්. ඉතින් මෙන්න විදිහට මගේ මේ වෙන විදිහට වැරිගේෂන්ස් පැල මේ වෙනකොට කිහිපයක්ම මෙන්න මේ විදිහට බලා ගන්න පුළුවන්. පොට්ස් වල මෙන්න මේ විදිහට මම පැල කරලා තියෙනවා. ඉතින් ඔයාට මේ වගේ Gymnocalcium ප්‍රභේදයේ පැල මිලදී ගන්න අවශ්‍ය නම් මම මෙතන ඩිස්ප්ලේ කරන්න contact number එක 076 934 30 60 කියන WhatsApp number එකට message එකක් දැම්මොත් ඔයාටත් මෙන්න මේ විවිධ වර්ණවලේ ලස්සන වැරිගේෂන්ස් පැල මිලදී ගැනීමේ හැකියාවක් තියෙනවා. ඉතින් මේ වගේ වටින වීඩියෝ එකකින් අපි ඉක්මනටම හමු වෙමු. තව මොකක් හරි ප්‍රශ්නයක් දැනගන්න වීඩියෝ එකෙන් නොතේරුණු තැනක් හෝ තව ප්‍රශ්නයක් මතුවී තිබුණා අනිවාර්යෙන් පහලින් කමෙන්ට් කරන්න මතක කරන්න එපා. වීඩියෝ එක දෙන්න නිසා මම මේ වෙලාවේ වීඩියෝ එක අවසන් කරනවා. මේ වගේ වටින වීඩියෝ එකකින් අපි ඉක්මනටම හමු වෙමු.